Hello මගේ රත්තරන් යාළුවනේ අද ඉතින් ගන්න හදන්නේ Craftman 5 තමයි. ඒකේ අලුත් අප්ඩේට්ස් ඇවිල්ලා තියෙනවා. Minecraft එකේ ආපු ආට වඩා පොඩ්ඩක් අඩුවෙන් තමයි ඇවිල්ලා තින්නේ. අපි අලුත් මැප් එකක් හදාගමු. ඉස්සෙල්ලත් මම සුපිරි මැප් එකක් හදාගෙන තිබ්බා. ඒක පොඩ්ඩක් අවුල් වුණා. හැබැයි අලුත් ටෙම්ප්ලේට් එකක් තිබ්බා. අලුත් දන්නේ පරණ එකක්ද දන්නේ මේ 200 ගානක් තමයි. හරිද? ඒක මට මතක නෑ හරියටම. 246 දීලා බලමු ෆ්ලැට්. නෑ මගේ තිබෙ. සෝරි මේ ඊළඟ අපි හાર્ඩ්කෝර් දාලා ක්‍රියේට් කරගමු. මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හાર્ඩ්කෝර් දැන් මම හිටින්නේ. අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. A few moments later. එහෙනම් අපි මැප් එකට අපි එනවා. මං ඉස්සෙල්ලා ඉඳී මට විදිහට වලින් ටෙම්ප්ලේට් එක ගාව ටෙම්ප්ලේට් ටෙම්පල් එක ගාව තමයි ඉඳියේ. ඒක මට හම්බෙලා තියෙන දැනට තුන් පාරක් විතර දාලා දෙන්න පුළුවන්. කොහොම හරි මේක ඇස්සේ තියෙනවා TNT. ඒ TNT ටිකෙන් බේරලා ඉඳියොත් ඒ ඇති නැත්තම් මරුන් කාණ තමයි එන්නේ. එහෙනම් අපි වතුර බාල්දිය අරගෙන බස් මොනවද තියෙන්නේ මන්ට මොකුත් වැඩක් නැහැ යාළුවනේ. පේනවනේ මගේ ලූට් එක ඉතින් සුපිරි ලූට් එක තමයි. ඔයාලට කියන්න අමතක වුණා අලුත් ආමස් හැවිලා තිනවා. කොපර් ආමස්. ඒක මාර ලස්සනයි. මට විතරක් දන්නේ. තව අස්වලාඩම් නෑ ඉවරයි අයු උඹෝ යාළුවනේ නූලෙන් බේරුනේ. කොපලාඩම පෙන්වන්න ගිහිල්ලා ඉවර වුණා. යාළුවනේ මේකේ මෙන්න කොහෙවත් ලූට් තියනවද දන්නේ. මොකද මම මේකට ඉස්සෙල්ලා තාවට වැඩිය හෙවි වෙලුවේ නෑ. මේක කොහෙන් ගියත් එකම තැනට එන්නේ නිකන් පිරමීඩයක් වගේ කාන්තාරේ තියෙන ඒ වගේ සීන් එකක් තමයි අදහස් කරලා තින්නේ. ඔයාලා දන්නවනම් මේකේ වෙන ලූට් තියෙන කියන්නේ තැනක් එහෙම කමෙන්ට් එකක් දාගෙන යන්න. කියන්නම් තුනන්නේ මේ ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් අපි යමු ඔයාලට අලුත් අප්ඩේට් කළ ආපු එක අලුත් ඒවා පෙන්වන්න. ඒත් මන් දන්නේ අමුතු කොපර් සතෙකුත් ඇවිල්ලා තිබ්බා. ඌනම් අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා කියලා පිටතින් පේනවා. ඒ වුණාට මට තේරෙන්නේ නැහැ උගෙන් වැඩ ගන්න කොහොමද කියලා. උන් නිකන් අර පැය 24න් වැඩ ගන්න මොකද්ද මන් දන්නේ නැහැ. එනින් අපි ක්‍රියේටිව් දාගමු. තවලට පෙන්වන්න කියන්නේ නැහැ පොඩ්ඩෙන්ද. යාළුවනේ අප්ඩේට් එකෙන් පස්සේ මේක ටිකක් වෙනස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ තියෙන බඩුවේම නිකන් අර කොටු ගතිය වැඩි වෙලා වගේ තමයි තියෙන්නේ. යාළුවනේ හැම වෙලෙම ශබ්දයක් ඇහෙනවා. මේ කාන්තාරේ හැටිත් දන්නේ නැහැ නිකන් සර්පෙක් යනවා වගේ ශබ්දයක් ඇහෙන්නේ. හිතා ගන්න බෑ. ඔයාලා මොකද මේ කොපර්මෑන් හදාගන්න ඕනි කොපර් බ්ලොක් එකකුයි වට්ටක් ඔලුවකුයි. ඔයාලා මුලින්ම හොඳ තැනකට යන්න ඕනි. කියන්නේ හොඳ කිව්වට ඉතින්
මට ඉතින් වීඩියෝ එක කරන නිසා හොඳ තැනකට වුණාට ඔයගොල්ලෝ නම් ඕනේ දෙයක් අස්සේ ඒක කරත් අවුලක් ඉන්නේ. ගොඩක් කොටු 3කවත් මේ එකක් තියලා හදාගත්තත් හරියද? මේ කරන්න තියෙන්නේ මුලින්ම වට්ටක්ක මුණම තියලා යටින් කපන්නේ ගන්න මේ වගේ එකක් තමයි හදන්න තියෙන්නේ. යටින් නම් පිළිවෙලට. දැන් මම උඩින් නම් යටට හදපු නිසා තාම වුන්නේ නැහැ. ඊට පස්සේ අපි දැන් හදමු. එහෙනම් මේ බඩු කෑල්ල පට්ට ආතල් පෙලක් වෙලාවට මේ ඒක දේවල් කරනවා. මුගේ වෙන පාට හදන්න වෙයිද දන්නේ. කොළ පාට කොපා බ්ලොක් තියෙනවනේ. ඉතින් හදන්න. ඔව් පුළුවන්. හැබැයි චෙස්ට් එක නම් අර පාටනේ. ඒක ළඟ හදන නිසා වෙන්න කේස් එක ගන්න නැති කමන්නේ. ඉන්නේ අපි සේව කෙලින්න. ඊළඟට යාළුවනේ ඔයාලට පෙන්නන්නම්. අලුත් ටිකක් ඇවිල්ලා තිබ්බා. මුලින්ම ටික අයින් කරගෙන ඉමු. හර්නස් එකත් ඇවිල්ලා තිබ්බා. අලුත් නිකාර බන්ඩල් දාන අමුතු සීන් එකකුත් ඇවිල්ලා තිබ්බා නේ. ලූට් කරන නිකන් අර ගෝනියක් නිකන් මල්ලක් කියන එකකුත් ඇවිල්ලා තිබ්බා. ඒක එකක් දැම්මම ෆුල් වෙනවා. එක නම් වැඩක් නෑ. කොහොමද නෑ අයින් කම. සීලට ෆුල් වෙනවා එකක් දැම්මම. අනේ ළඟට අපි බලමු. පිළිමෙකුත් තියෙනවා. තව ඉතරනේ. ඉතින් මේ අපේ මොකද්ද මේ කොපර් සේවකයෝ මම හිතන්නේ වැඩ කරලා ඉවර වුණාට පස්සේ පිළිමයක් වෙනවා වගේ සීන් කොවනිකා. කොහේ හරිනේ. කොහෙන්මද මතුනේ? මොකද කරන්නේ නිකන් හරි. ඉතින් මුන් කොහෙන් හරි නිකන් හොයාගෙන එilla කරනවා වගේ කියලා. අනිත් වැඩක් නැහැ. දැන් අලුත් බලමු. ඉවරයි. ආරට කියන්නම තුනා කොපස් ආමස් සේරමාවා කඩුවක් ආවා පොරවක් ආවා අලුත් ෂෙල්ෆ් එකක් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ ඒකත් නිදයකට ගිහලා try කරමු. දැන් අපි නිදයක පැත්තට යන් අර හර්නස් එක දාන්න අපි ගාස්ට් උස වැඩිද යාළුවනේ. අනේ මන්දා උසට වැඩුවකින් නෑ ගතයි. මේ මොකද්ද බන්නේ රිටක් වගේ. කයින් කරමු අපි කොටුවක් අයින්. අපි නිතරක නිදේක අලුත් නෑ. පොඩ්ඩක් අර කොටු ගතිය වැඩි වෙලා දිනවා. ඒක එනම කතාවක් ඒක. One eternity later. ඔන්න එහෙනම් මේ මොකද්ද මේ?
යකෝ මේවටද නෙදර් කියන්නේ? යකෝ අස්සින් යන්නත් මදි ඔළුව හැපෙනවා. කුජීත මැප් එකක්ද කොහෙද? උඩට හාරගෙන යන්න. අඩෝ එම නදී. මල්ලි මොනවද මේ තියෙන්නේ? හා? යකෝ අපේ මැප් එකේ ඒ කියන්නේ අපේ කහකොළ වැල් මල් පළතුරු තියෙන මැප් එකේ යට තියෙන ඒවා මේකේ උඩ තියෙනවා. ඒ කියන්නේ ඒකෙත් යටද නිදර එක තියෙන්නේ. එතකොට අපි නිදර පෝටල් එකක් හදන්න මොකටද? ආච්චිට අම්මට උඩු ඉන්නවා හැපි කාස්ට් නෑ. මුට දාන්න පුළුවන් දන්නේ. දුහන සැගම ලස්සනයි. ලස්සන දෙකමඩි කොල්ල. දාන්න බෑ. මල්ලි ඔහොම කෑ ගහන්න එපා යකෝ බය වෙනවනේ. අපිත් මිනිස්සු. අපි එහෙනම් හදමු. අලුත් එකක් හදමු. අම්මට මොකක්ද දීලා තියෙන්නේ? දෙන්න යකෝ බිත්තර ටිකෝ. බිත්තර සත්තු වෙලා. සත්තු බිත්තර වෙලා. ඉවරයි. හොයන්නවත් බෑ මුන්නා. හැපි ගාස්ට් හරියට. ඔයාගත්ත යාළුවනේ හොයාගත්තා. ඉතින් දාලා බලමු. හායි හැපි ගාස්ට් හායි. අඩෝ එකලා ඉන්නේ. අපිට රයිට් කරන්න. රයිට් පුළුවන්. අම්මට උඩ. මොහෙර මාත්. ඇයි මේ අපි හැරෙන පැත්තටම හැරෙන්නේ? මම ඩ්‍රයිව් කරන්නත් දන්නේ. අඩු මම පාවිනවා නෙමෙයි බං කියන්න නෑ. සෝරි. පාවිනවා නෙමෙයි මේ මොකේ ඇඟ උඩ ඉන්නේ මේ. මෝ හෙල්ලෙන්නේ නැහැ. අඩෝ පට්ට කරක් සුබි. ගහන්න බෑද? හරි ඉවරයි. කියන්නේ හැන්ස් එකකින් වදිනවා. තව එකක් හදලා ලස්සනට දාන්න. හරි මස්සනයි. අපි රයිඩ් කරද්දි මුගේ කන්නඩි දෙක වගේ තියෙන එක ඇස් දෙකට වැටෙනවා. ඒක තමයි සද්දයක් ඉන්නේ. මම හිතන විදිහට යස්. අපි අරකට බලන්න ඕනේ කිව්ව නේද? ඉවරයි. වැරදි තොරතුරක්. හරි. වට මෙච්චර චූටි. ඒකට තියෙන්නේ එක එක ඒවා දාලා තියන්න. බලමු අර්නස් එක දැම්මා. අර ලයිටරෙත් දැම්මා කඩුවක් දැම්මා. අඩෝ ඒක කියුට් ඈ. චූටි. සුපි. හායි. ඉවරයි. දැන් නිදේක ඉන්න ඌර ළඟක් තියෙනවා. අපිට වැඩි ආමස්සුයි මොනවාද කොපර් කියන එක තියෙනවා. මේකේ නැත්තේ මයින්ක්‍රාෆ්ට් එකේ තියෙනවා හෙල්ලක් වගේ සීන් එකක්. ඒක පාට ආසනයි. ඒක මේකේ නෑ. අනේ මන්ද. මොකද දන්නේ නැත්තේ. ඉතින් ආයේ දෙක යම් ආයි. මේ පාරනම් රියල් එකට කීට් එක දාදුනා. Okay. One eternity later. මල්ලි what the fuck මේ කොහෙද මල්ලි මේ? අර කේව් එකක් අස්සේද නැත්තම් මේ දෙකේම වෙන කොහේ හරිද? උඩට යන්න හිර වෙනවා. වැටෙනවද? දැනෙනට ඇටි වැටෙනවා වගේ සීන් එකක්. ඉතින්
අලුත් අප්ඩේට් එකේ මම දාගත්තා. පැත්තක උඩින් අපි ඒ කියන්නේ වේගෙන් ඒ කියන්නේ මූවමන්ට් ලියද්දී අපි පෙන්නනවා. චූටියට පෙන්නනවා, නැවිලෙද්දි පෙන්නනවා. වේගෙන් දුවද්දි පෙන්නනවා. ස්පීඩ් දුවද්දි පෙන්නනවා. ඒක මාරු අපිට හොයාගන්න පුළුවන්. මොකක් වුණත් හොයාගන්න පුළුවන්. එහෙනම් ගයිස් අදට වීඩියෝ එක ඉවරයි. ඔයගොල්ලෝ අලුත් ටික ඉගෙන ගත්තා නම් මරු try කරලා බලන්න Catman 5. මොනදේ තියෙන Play Store එකේ search කරලා බලන්න. එහෙනම් bye subscribe